උදා වූ 2023 වර්ෂය සාමය සතුට සම්පත සහ සියලු දෙනාගේ සිතුම් පැතුම් ඉටුවන ඉතාමත් වාසනාවන්ත වසරක් වේවා කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා. පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරල් කාර්යාංශයේ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් වශයෙන් පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරල් කාර්යාංශයේ කාර්ය මණ්ඩලයටත් ඔවුන්ගේ පවුල්වලටත් අප පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පුනරුත්ථාපන වෙන සියලු පුනරුත්ථාපන ලාභීන්ටත් ඔවුන්ගේ පවුල්වලටත් ආමන්ත්‍රණයකට ලැබීම මා ඉතාමත් වාග්යක්සේ සැලකනවා. අප සියලු දෙනා දන්නා පරිදි 2022 වර්ෂය අපගේ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරල් කාර්යාංශයන්ට විවිධ අභියෝගතා මැද්දේ මෙම පුනරුත්ථාපන කටයුතු කිරීමට කරගෙන යන්න සිද්ධ වුණා. ඒකට එක් විශේෂ හේතුවක් වුණේ දැනට රට තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීගෙන යන මත්ද්‍රව්‍ය හේතුවෙන් විශේෂයෙන්ම අයිස් නැමැති මත්ද්‍රව්‍ය හේතුවෙන් එම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය පුනරුත්ථාපන යොමු වීමෙන් පස්සේ පුනරුත්ථාපන මධ්‍යස්ථානවල විවිධ කලාකාර ලෙස හැසිරීම සහ විවිධ වෙනතුත් ප්‍රශ්න ඇති කිරීම හේතුවෙන් අපේ පුනරුත්ථාපන කටයුතු යම්කිසි අවස්ථාවලදී අඩාල වීමටත් සැලසුම් කර පරිදි කරගෙන යාමට අපහසු වුණා. කෙසේ වුවත් ඒ සියලු තත්ත්වයන් ඉතාමත් හොඳින් පාලනය කරගෙන අප මේ වෙනකොට පුනරුත්ථාපන කටයුතු කරගෙන යනවා. ඇත්ත වශයෙන්ම අපේ පුනරුත්ථාපන නොමෙලා ඉන්න බහුතරයක් 80%කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ අවුරුදු 21කටත් අවුරුදු 29කටත් අතර මේ තරයේ තියෙන තරුණ ජවය. ඒක ඉතාමත් කනගාටුවට කරුණක්. මේ තරුණ කොටස් විවිධ සමාජ මට්ටම්වල විවිධ අධ්‍යාපන මට්ටම්වල විවිධ පෞල් පසුබිම් වලින් ඒ වගේම ඉතා උගත් ඉතාම හොඳ අධ්‍යාපනයක් ලැබු හොඳ පාසල් අධ්‍යාපන ලැබුව අය වගේ විවිධ ශේෂ්ඨවල විවිධ මට්ටම්වල අය පුනරුත්ථාපන යොමුලා තිනවා. මේ අය සියලු දෙනාම හොඳ යහපත් පුරවැසියන් කරලා සෞඛ්‍ය සම්පන්න පුරවැසියන් කරලා විනයගරුක පුරවැසියන් කරලා නීතිගරුක පුරවැසියන් කරලා සමාජයටත් රටටත් යහපතක් කරන්න පුළුවන් සමාජයටත් රටටත් වැඩදායි පුද්ගලයන් හැටියට සමාජගත කිරීම තමයි අපේ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාංශයේ පරමාර්ථය අභිමතාර්ථය ඒ අනුව තමයි අපි කටයුතු කරන්නේ. පුනරුත්ථාපන ක්‍රියාවලියේදී සාමාන්‍යයෙන් අපි මූලික වශයෙන් පුනරුත්ථාපන ක්‍රමය ගතානුගතික පිළිවෙතකට තමයි මෙතෙක් කල් කරගෙන ගියේ. ඒකට සාමාන්‍යයෙන් උපදේශනය ඒ වගේම විවිධ වැඩසටහන් විවිධ චිකිත්සන ක්‍රම වලින් අපි ඒ පුනරුත්ථාපන කටයුතු කරගෙන ගියා. ඒ වුණත් පහුගිය මේ වසරේදී අපි 2020 වසරේදී අපි පුනරුත්ථාපනයෙන් ඔබට කියන සංකල්පයකට ගිහිල්ලා මේ අය සමාජගත වුණාන් පස්සේ පුනරුත්ථාපන වෙලා සමාජගත වුණාන් පස්සේ සමාජයේ ඒ අයව හංවඩු ගහලා තිබිච්ච විවිධ නම් වලින් නැතුව ඒ අය සමාජයට වැදගත් වෙන සමාජයට ප්‍රයෝජනවත් වෙන කාට හරි කරදරයක් වෙන වෙච්ච වෙලාවක උදව්වක් කරන්න පුළුවන් මිනිසෙක් හැටියට ඒ අය සමාජයේ පිළිගැනීමක් තියෙන පුද්ගලයෝ කරන්න අපි පුනරුත්ථාපන නොබ්බෙන් කියන සංකල්පයක් පටන් ගත්තා. ඒ යටතේ දැනට මේ රටේ විවිධ ස්ථානවල අපි තියෙන තොරතුරු අනුව අපි දකිනවා මේ රටේ දැනට දවසකට වැඩි ප්‍රමාණයක් මිය යන්නේ මාර්ග අනතුරු වලින් රිය අනතුරු වලින්. ඒ වගේ අවස්ථාවක මේ සමාජයේ ගැවසෙන පුද්ගලයන් හැටියට රිය අනතුරකට භාජනය වෙච්ච කෙනෙක් හරි වෙනත් අනතුරකට භාජනය වෙච්ච කෙනෙක්ව රෝහලකට හරි වෛද්‍යවරයෙකුට ළඟට ගෙනියන්න පුළුවන් වෙනකන් ඒ අවස්ථාව ලැබෙන නැත්නම් ඒ අයට ප්‍රථමාධාර දෙන්න අවශ්‍ය කරන පුහුණුවක් අපි මේ පුනරුත්ථාපන ලාභීන්ට ලබා දෙනවා. ඒගොල්ලෝ පුනරුත්ථාපන කාලය තුලදී ඒක නිසා ඒ අය හොඳ පුහුණුවක් ලබනවා. ජාත්‍යන්තර රතුකුරු සංවිධානය ශ්‍රී ලංකාවේ රතුකුරු සංවිධාන ආදී සංවිධානවල මනා ඒ පිළිබඳ අසල දැනුමක් තියෙන යටතේ අපි ප්‍රථමාධාර පාඨමාලාවක් කරනවා කෙටි පාඨමාලාවක් ඒ අයට සමාජයේ ජීවත් වෙනකොට ඕනම අවස්ථාවක යම් කිසි කෙනෙක් අනතුරකට පත් වෙලා ඉන්නවනම් ඒ අයට උදව්වක් කරන්න ඒ අයට යම් කිසි සහයෝගයක් ලබා ගන්න පුළුවන් මේ අයගේ දැනුම උපයෝග කරගෙන. ඒ වගේම අපි දකිනවා මේ රට තුල තියෙන තවත් උවදුරක් තමයි ගම් වතුර වලට එහෙම නැත්නම් වෙනත් වතුර සම්බන්ධ තැන්වලදී ගොඩක් අය මිය යනවා විනෝද ගමන් ගිහිල්ලා එහෙම නැත්නම් තරුණයෝ විනෝද ප්‍රිය සම්භාජන පවත්වන්න ගිහිල්ලා එහෙම නැත්නම් බීමතින් මේ තැන්වල ගිහිල්ලා වතුරේ ගහගෙන ගිහිල්ලා ගොඩක් හැමදාම අපිට ප්‍රවෘත්ති ආන්න ලැබෙනවා. ඉතින් මේ වගේ කරුණක් අපි සැලකිල්ලට අරගෙන මේ පුනරුත්ථාපන ලාභීන්ට කැමති අයට
ඒ අයගේ දක්ෂතාවය තියෙන අය තෝරගෙන ඒ අයට අපි ජීවිත ආරක්ෂක ක්‍රමවේද පිළිබඳ සති දෙකක පාඨමාලාවක් කරනවා. ඒ පාඨමාලා කරුණෙන් පස්සේ එයාට ශ්‍රී ලංකා ජීවිත ආරක්ෂක සම්මේලන මගින් සහතික පත්‍රයකුත් පිරිනමනවා. එයාට ඒකෙන් බොහෝ අයට රැකියාව අවස්ථාවත් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව අපි අපේ බලාපොරොත්තුව මේ අයට රැකියාව ලබා ගැනීමේ මාර්ගයක් සකසන අතරම සමාජයේ ජීවත් වෙනකොට සමාජයේ ඉන්න සමාජිකයන්ට යම් කිසි තැනක යම් කිසි කෙනෙක් උදුරකට වතුර හරි වෙනත් උදුරක් නිසා අපහසුතාවයටපත් වෙලා නම් මේගොල්ලෝ දන්නවා ජීවිත ආරක්ෂක ක්‍රමවේද නිසි පරිදි ක්‍රියාත්මක කරලා යම් කිසි කෙනෙකුගේ ජීවිතයක් බේරගන්න හෝ ජීවිතයක් බේරගන්න උදව් කරන්න. ඉතින් අපි ප්‍රථමාධාර පාඨමාලාවට අමතරව පුනරුත්ථාපන වෙන අයට මේ ජීවිත ආරක්ෂක ක්‍රමවේද පිළිබඳ පාඨමාලාවකුත් කරන සති දෙක ඒකේ සාතික පත්‍රිකුත් දෙනවා. ඊට අමතරව අපේ රටේ නිතරම අපිට අහන්න ලැබෙනවා විවිධ ආපදාවන්ට ලක් වෙනවා විවිධ ප්‍රදේශවල නායයන් වල එහෙම නැත්නම් විවිධ වැසි තත්ත්වයන් නිසා ඒ වගේම වෙනත් ඌදුරු නිසා ගිනි ගැනීම වගේ තත්ත්වයන් නිසා ආපදාවන්ට ලක් වෙනවා. ඒක නිසා අපි මේ පුනරුත්ථාපන වෙන අයට පුනරුත්ථාපන කාල සීමා අනුගත කටයුතු කරන අතරතුර ඒ අයට මූලික ආපදා කළමනාකරණය පිළිබඳව වැඩමුළු කරනවා දවස් 3-4ක ඒ අයට දැනුම ලබා දෙනවා හරි ක්‍රමය අනුව වෘත්තීයමය වශයෙන් කොහොමද ආපදාවට ලක් වුණු අවස්ථාවක් පාලනය කරන්නේ ආපදාවට ලක් වුණු අයව කොහොමද හසුරවන්නේ ඒ වගේ තත්ත්වයක් කොහොමද කරන්න යන්නේ කියන ගැන අවබෝධයක් ලබා දෙන මූලික ආපදා කළමනාකරණ පාඨමාලාවක් කරනවා. ඊට අමතරව යම්කිසි ස්ථානයක හදිසියෙ ගින්නක් ඇති වුණොත් ඒ ගින්න ඇතිවෙච්ච ස්ථානයේ මේ අය කොහොමද වැඩ කරන්න ඕනේ සාමාන්‍ය පුරවැසියෙක් හැටියට සමාජයේ සමාජිකයෙක් හැටියට මේ අය ගිනි නිවන උපකරණ කොහොමද පාවිච්චි කරන්නේ ගේ අවස්ථා පාලනය කරන්න මිනිස්සු පාලනය කරන්නේ කොහොමද එතන තියෙන බඩු බාහිර ආදී ගොඩනැගිලි දේවල් ප්‍රවේශම් කරන්න මොන වගේ විදිහට කරන්න ඕනේ කියන ගැන ගිනි නිවීම තත්ත්වයක් ඇති වුණොත් ඒ තත්ත්වය පාලනය කිරීම පිළිබඳවත් අපි මේ අයට දැනුමක් ලබා දෙන්න ඒක ලංකාවේ තියෙන ගිනි නිවීම දෙපාර්තමේන්තුවේ ඒ සම්බන්ධව වෘත්තීයමය දැනුමක් තියෙන අය ඒ සම්බන්ධ අසල දැනුමක් අය තියෙන අය කමරන්නේ ඊටත් අමතරව අපි අපේ පහුගිය කාලේ මේ 30 වසර යුද්ධයක් තිබිච්ච කාලේ අපිට බොහෝසෙන් අපි සියලු දෙනා අත්දැකපු දෙයක් තමයි හැමතැනම බෝම්බ පුපුරනවා මිනිස්සුගේ ජීවිතවලට ගොඩාක් හානියක් සිද්ධ වුණා ජීවිතවලට දේපල වලට අපි ඒක නිසා එහෙම දෙයක් සිදු වෙනවට නෙමෙයි වුණත් සාමාන්‍ය රටේ පුරවැසියෙක් හැටියට යම්කිසි තැනක බෝම්බයක් තියෙනවා කියලා දැනගත්තොත් රටේ සාමාන්‍ය පුරවැසියෙක් හැටියට තමන්ගෙන් වෙල යුතු රාජකාරිය මොකද්ද කොහාටද දැනුම් දෙන්නේ අනිත් අය කොහෙමද පාතනින සෙනගින්නවනේ එයා හසුරවන්නේ කොහොමද තමුන්ගේ අතින් වෙන්න තියෙන දේවල් මොනවද කියන එක ගැන අපි අයට අවබෝධයක් ලබා දෙනවා. ඉතින් මේ වගේ සමාජයේ ජීවත් වෙන සමාජිකයෙක් හැටියට යම්කිසි තමුන්ගේ ගමේ හරි නගරේ හරි වැඩ කරන තැනක හරි වෙනකොට විවිධ අවස්ථා විවිධ කරදරතාරි තත්ත්වයක් ඇති වුණොත් ඒ අවස්ථාවලදී මේ අයගේ දැනුම පාවිච්චි කරලා මේ අයගේ හැකියාවන් පාවිච්චි කරලා ඒ තත්ත්වය පාලනය කරන්න අසනීප තත්ත්ව කවුරු අනතුරටපත් වෙලා ඉන්නවා ඒ අයගේ ජීවිත බේර ගන්න ආදී දේවල් අපි කරනවා. මේ අය කරලා තමයි සමාජගත කරන්නේ මේ සියලු දේ කරන්නේ මේ අය පුනරුත්ථාපනය කරන්න ඕන අනිකුත් සියලුම දේවල් කරන අතරවාරයේදී. ඊටත් අමතරව මේ අයගේ තියෙන සහජ කුසලතාවයන් උපනංවල මේ අයට සමාජයට ගියන් පස්සේ විවිධ මාර්ගයන් ඔස්සේ කියන්නේ රැකියාවක් කරන අතරතුරෙත් තමුන්ගේ සහජ කුසලතාවයන් දියුණු කරගන්න ඒ අයට අපි විවිධ තරඟ පවත්වනවා හොඳම ගායකයා තෝරන්න හොඳම නැටුම් ශිල්පියා තෝරන්න හොඳම නිවේදකයා තෝරන්න ඒ වගේම හොඳම කාය වර්ධන හැකියාව තියෙන කෙනා තෝරන්න ඒ වගේම වඩාත්ම ශක්ති සම්පන්න පුද්ගලයා තෝරන්න අපි ඒකට කියනවා සිංගින් ස්ටාර් ඩාන්සිං ස්ටාර් බෙස්ට් කම්පියර් ෆිටෙස්ට් රියැබිලිටි බෙස්ට් බොඩි බිල්ඩර් ඒ කියන්නේ ඒ වගේ දේවල් පවත්තලා මේ අයගේ සහජකුත් අපි එතනදී පවත්වනකොට අපි දැක්කා මේ අය අතර ඉන්න හොඳට නටන්න පුළුවන් අය ඉන්න හොඳට සින්දු කියන්න පුළුවන් අය ඉන්න හොඳට නිවේදන කටයුතු කරන්න පුළුවන් ඉන්නවා. ඊටාමත් මේ මත්ද්‍රව්‍ය කොච්චර ගත්තත් හොඳ ශරීරය ශක්තිය තියෙන අය ඉන්නවා. ඒ වගේම කාය වර්ධනය කියාව තියෙන බොඩි බිල්ඩින් වගේ දේවල් කරන්න ආසාව තියෙන අය ඉන්න කැමැත්ත තියෙන අය. ඉතින් අපි ඒයට මේවට උදව් කරනවා ඒ සම්බන්ධ හසල දැනුමක් අය ගෙනල්ලා ඒ කට්ටිය ඒවට වැඩමුළු වලට සහභාගී කරලා ඒගොල්ලන් කෝච් කරලා ඒ සම්බන්ධ අපි කරගෙන යනවා. ඊට අමතරව අපි මේ රටේ තියෙන වර්තමානයේ අපි සියලු දෙනා මුණ පාලා තියෙන විවිධ ආර්ථික සමාජීය ප්‍රශ්න ඒවාට
රටට රජයට යම්කිසි දායකත්වයක් ලබා දෙන්න අපි මේ වෙනකොට මහවැලි අධිකාරියට අයත් අක්කර 250ක භූමි භාගයක් අපි తాවකාලික පදනමට ලබාගෙන තිනවා වගා කරන්න. ඒකේ මේ වෙනකොට අක්කර 50ක බඩ ඉරුඟු වගාවක් දැනටමත් අපි පටන් ගන්න තිනවා. ඒකටත් අපේ මේ පුනරුත්ථාපනය වෙන අයගේ සහයෝගය අරගෙන තිනවා. සහයෝගය අරගෙන තමයි එක්කලේ. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේක ව්‍යාපාරයක් හැටියට කරන්න නෙමෙයි. මේකෙන් ලැබෙන පළදාව රටේ ජනතාවගේ ආහාර අවශ්‍යතාවට ලබා දෙන්න, ඒ වගේම සත්වයන්ගේ අවශ්‍යතාවන් වලට මේ කෑම වලට ලබා දෙන්න, ඒ වගේම අපේ පුනරුත්ථාපන ලාභීන්ට පුරුදු කරන්න මේ වගා කටයුතු කරන්නේ කොහොමද, ඒවෙන් ලැබෙන ආදායම කොහොමද, ඒ වගේම බලාපොරොත්තු වෙන කිසි ආදායමක් ලැබෙනවා නම් ඒවා සියලු ආදායම් රජයේ භාණ්ඩාගාරයට බැර කරන්න. ඊට අමතරව තව අක්කර 200ක ඉතුරු තව අක්කර 200ක අපි මේ දවස්වල සැලසුම් කරලා තියෙනවා. ඉතුරු අක්කර 200ක් බඩ ඉරඟු වගාවක් කරන්නත් ඒකම මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේශීය ඖෂධ මොනවද කියලා හොයලා බලලා පිටරට විශේෂයෙන් පිටරට වල ලංකාවට ගේන්න දේවල් හොයලා බලලා ලංකාවේ ඒ නැගෙනහිර පළාතේ ප්‍රදේශයේ වාන්න පුළුවන් දේවල් හොයලා බලලා ඒ වගේ දේවලුත් කරන්න විදිහට සැලසුම් කරගෙන යනවා. අපි මේ සියල්ල කළා මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේ පුනරුත්ථාපන විවිධ හේතුන් මත සමාජ පසුබිම වෙන්න පුළුවන්, පෞල් පසුබිම වෙන්න පුළුවන්, තමුන් අධ්‍යාපනය සහ රණිකයා කරන තවන මේ ආශ්‍රය කරන පුද්ගලයන් නිසා වැරදි මාර්ගයට යොමු වෙලා ඉන්න මේ අහිංසක තරුණ කොටස් ඒ අය අපි සලකන්නේ ඇත්තටම රෝගී තත්වයකට පත්වෙච්ච හැටියට. ඒ අය මේ තමුන්ගේ මේ ඇබ්බැහි වීමෙන් ඒ අය ගලවගෙන ඒ අයට හොඳ දැනුමක් ලබා දීලා ඒ අයට හොඳ පෞරුෂයක් තියෙන පුද්ගලයට වෙනස් කරලා සමාජයට යොමු කරලා මේ අය සමාජයේ යහපත් පුරවැසියන් හැටියට ජීවත් වෙන්න, ඒ අයට හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න, ඒ අයගේ දරුවෝ ලස්සනට හදාගන්න, ඒ අයට දෙමව්පියන්ට සලකන, වැඩිහිටියන්ට ගරු කරන සමාජයට වැඩදායි පුරවැසියන් කරන්න තමයි අපි මේ සියලු දේ උත්සාහයෙන් කරන්නේ. සමාජයේ මේ අයට විවිධ බලපෑම් ඇති වෙනවා. මේ මම සමාජයේ මේ අයක ගැවසෙන අයට කියන්න කැමතියි. ඇත්තටම විවිධ හේතුන් නිසා මම මුලින්ම කිව්වාගේ විවිධ සමාජ මට්ටම් වල, විවිධ අධ්‍යාපන මට්ටම් වල, විවිධ පෞල් පසුබිම් තැන, විවිධ හොඳ රැකියා කරන අගේ අය අවිල්ලා ඉන්නවා මේ පුනරුත්ථාපනට. ඇත්තට පුනරුත්ථාපනය ලැබෙනා අපි සෑම කෙනෙක්ටම මේ වගේ දෙයකට යොමු වෙන්න පුළුවන් ජීවිතයේ යම්කිසි අවධියක විවිධ දේවල් වලට යොමු වෙන්න පුළුවන්. ඒ වුණත් මේ අයට අපි ඒවා තේරුම් කරලා දීලා, ඒවා ආදීනව තේරුම් කරලා දීලා, ඊට වැඩිය ඒවෙන් ගැලවුණාන් පස්සේ තමුන්ගේ සෞඛ්‍යයට කොච්චර හොඳද තමුන්ටම දැනෙනවා. ඒකේ තමුන්ට කොච්චර හොඳ සෞඛ්‍යයෙන් ජීවත් වෙන්න පුළුවන්ද කියලා. ඒ වගේම සමාජයේ තමුන්ට යහපත් පුරවැසියට ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදය අපි එයාට තේරුම් කරලා දෙන්න. ඒක නිසා මේ අය නැවත සමාජයට ආයන් පස්සේ මේ අය යම්කිසි දෙයකට ඇබ්බැහි වෙලා හිටියා කියලා එයා කොන් කරන්න එපා සමාජයේ. ඒ අයට ඒ අයගෙන් තමුන්ගේ රැකියා කරන ස්ථානවල ඒවට ආශ්‍රය කරනකොට එයාට වෙනම මේකක් දැනෙන්න යන්න එපා. එයා මේ වගේ දෙයකට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක් කියලා. මොකද එයාගේ සම්පූර්ණ මනස අපි වෙනස් කරලා එවන්නේ ආයි මේ වගේ දෙයකට යොමු නොවෙන්න. ඒක නිසා ඒ අයට නිසි පිළිගැනීම දෙන්න. ඒ අයට නිසි පිළිගැනීම දීලා ඒ අය ඔබගේම සහෝදරයෙක්, ඔබගේ මල්ලි කෙනෙක්, ඔබගේම අයියා කෙනෙක්, එහෙම නැත්නම් ඔබගේ තාත්තා කියලා හිතලා ඒ අයට උදව් කරන්න, නැවත වාරයක් මේ දේ වලට අබ්බැහි නොවෙන්න. ඒ වගේ මම සමාජයේ අනිත් අයගෙන් ඉල්ලන්න කැමති යම් කිසි කෙනෙක් මේ වගේ දෙයකට අබ්බැහි වෙලා පුනරුත්ථාපන නොමිලා ගිල්ලා ආවනම් ඒ අයව නැවත මේ දෙයට යොමු කරන්න එපා. ඒක ඔබ කරන ලොකු පවක්. මොකද මේ අය යොමු වෙලා ඉන්න නිසා ඒගොල්ලන්ගේ ගෙවල් වල විශාල ප්‍රශ්න ඇති වෙනවා. තමන්ගේ දරුවන්ට ඉගෙනීම කටයුතු අඩාල වෙනවා. පෞල් ජීවිතේ සම්පූර්ණයෙන් අවුල් වෙනවා. දෙමව්පියන්ට සලකන්නේ නැහැ. දෙමව්පියන්ට විවිධ හිරිහැර කරනවා මේ අබ්බැහි වීම නිසා. ඒක නිසා ඒ අබ්බැහිමෙන් සිදුවන මානසික තත්ත්වයන් නිසා තමයි එහෙම කරන්නේ. ඒ අය නැවත මේ අපි දැන් හරිගස්සලා ආවුවෙන් පස්සේ නැවත ඒ කට්ටිය මේ වගේ දේවල්ට යොමු කරලා නැවතත් ඒ කට්ටියට ඒ හිටපු තත්ත්වයට යවන්න ඔබ ධෛර්යමත් කරන්න එපා. ඒ තත්ත්වයට යායට ගන්න දෙන්න එපා. ඒ තත්ත්වයටපත් නොවි ඒගොල්ලන්ට හොඳ මිනිසුන් හැටියට, හොඳ පිරුවැසිය හැටියට, හොඳ සමාජයට වැදගත් මිනිස්සු හැටියට, සමාජයට වැඩදායි මිනිස්සු හැටියට ජීවත් වෙන්න අරින්න. නැත්නම් ඔබ ලොකු වරදක් කරන්නේ, ලොකු සාපයක් වෙනවා ඔබට මේ තත්ත්වයේ කට්ටියට දුන්නොත්. ඒක නිසා ඒ අයට පුරුදු වෙලා ඉන්න අය නෙමෙයි පුනරුත්ථාපන වෙලා ඉන්න අයගෙන් එන අයට ඒ තත්ත්වයට ඇදලා ගන්න එපා. අවසාන වශයෙන් මම කියන්න කැමතියි අපේ පුනරුත්ථාපන ලාභීන්ට
අපි ඔබ සියලු දෙනා සලකන්නේ අපේ දරුවෝ හැටියට ඔබලා යම්කිසි අවස්ථාවක ජීවිතේ යම්කිසි වැරදි මාර්ගයකට ඔබ වෙලා තියෙනවා. ඒක අපේ සමාජයේ ඕනම කෙනෙක්ට ඕනම වයසකදී ඕන කෙනෙක්ට වෙන්න පුළුවන් දෙයක්. අපි තත්ත්වය තේරුම් ගන්න තියෙන්නේ. අපි උත්සාහ කරනවා ඔබ හොඳ පුරවැසිය කරන්න, හොඳ ඔබට දැනුමක් ලබා දෙන්න, හොඳ පොප් මේකින් එළියට යනකොට හොඳ පෞරුෂයක් තියෙන, හොඳ දැනුමක් තියෙන, සමාජය ගැන, රට ගැන, සමාජයේ අනිකුත් ප්‍රශ්න ගැන හොඳ අවබෝධයක් ලබා දීලා ඔබ එළියට දාන්නේ. ඔබ නැවත ගිහිල්ලා ඔබේ අම්මා තාත්තා බලා ගන්න, ඔබගේ බිරිඳ බලා ගන්න, ඔබගේ දරුවෝ බලා ගන්න, ඔබට ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් අවශ්‍ය කරන පසුබිම ඔක්කොම හරිගස්සලා අපි තියෙන. ඒක නිසා ඔබ සමාජයට ගිහිල්ලා හොඳ පුරවැසියෙක් වෙන්න, සමාජයේ වැඩදායි පුරවැසියෙක් වෙන්න, මේ රට ගොඩනගන්න, මේ රට සංවර්ධිත රටක් කරන්න, ඒකට දායකත්වය දෙන්න පුළුවන් වෙන පුරවැසියෙක් වෙන්න, ඒ අදිෂ්ඨානයෙන් එළියට යන්න, අපිත් එක්ක මේ උපදේශක එක්ක සහයෝගයෙන් වැඩ කරන්න. එයා හැම කෙනෙක්ම හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඕගොල්ලන්ව හරිගස්සන්න, ඕගොල්ලන්ට හිරිහැර කරන අදහසකින් නෙමෙයි කරන්නේ. මේ මධ්‍යවලට අබ්බැහි වෙච්ච විශාල ප්‍රමාණයක් එක තැනක ඉන්නකොට විවිධ ප්‍රශ්න මතුවෙනවා, සමහර ප්‍රශ්න ඇති කරනවා. ඒ හැම කරද්දිම ඒ ප්‍රශ්න විසඳන්න ගියන් පස්සේ විවිධ දේවල් වලට ඕගොල්ලෝ මුහුණ දෙනවා. ඒ සියලු දේවල් වලින් අයින් වෙලා ඔබ ආවිලා තියෙන පුනරුත්ථාපනය වෙන්න, පුනරුත්ථාපන කටයුතු හොඳින් කරගෙන යන්න, අධිෂ්ඨාන කරගන්න. ඔබ හොඳ පුරවැසියෙක් කළා, හොඳ ස්වාම්පුරුෂයෙක් කළා, හොඳ සහෝදරයෙක් කළා, හොඳ පියෙක් කළා, ඔබ හොඳ මිනිස්සෙක් කළා අපි එළියට දාන්න. ඒක නිසා ඒ දෙයට අපිටත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න අපිට එතකොට එළියට ගියන් පස්සේ යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ වගේ මම මේක අවස්ථාවක් කරගන්නවා පුනරුත්ථාපන කොමසාරි ජනරල් කාර්යාංශයේ සියලුම කාර්ය මණ්ඩලයට ඒ අය ඉතාමත් කැපවීමෙන්, ඉතාමත් වගකීමකින්, ඒ වගේ ඉතාමත් දුෂ්කර රාජකාරියක් මේ කරන්නේ. මේ වගේ මද්දයි වලට අබ්බැහි වෙච්ච කොටසක් යහමගට ගන්නවා කියන එක ඉතාමත් අසීරු දෙයක්. ඒ එක්ක වැඩ කරන එක ඉතාමත් අසීරුයි. ඒ අයව පාලනය කරන එක අසීරුයි. ඒ අයගේ දොස්, ඒ වගේම ඒ අයගේ අනුම් බැනුම්, ඒ සියලු දේ ආගෙන ඉවසගෙන මේ දේවල් කරන එක ඉතාමත් අසීරු දෙයක්. මම ඒක නිසා පුනරුත්ථාපන කාර්ය මණ්ඩලයේ විශේෂයෙන්ම පුනරුත්ථාපන මධ්‍යස්ථානවල රාජකාරී කරන ඒ සියලුම නිලධාරීන්ට, සියලුම සහාය උපදේශකයන්ට, එතන උපදේශනය කරනට සහ විවිධ දේ අන්දමින් පාලන කටයුතු කරන සහ සියලුම දෙනාට මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඔබගේ කැපවීම, ඒ වගේම ඔබගේ උනන්දුව, ඔබගේ ධෛර්යය මේ වගේ දෙයක් කරන්න. ඒ වගේම මම නැවතත් කියන, මම නිතර කියන දෙයක්, ඔබ මහා පුණ්‍ය කර්මයකට මේ සහභාගී වෙන්නේ. මේ අය හොඳ මිනිස්සු කරන එක, මේ අයගේ දෙමව්පිය සතුටු කරන එක, මේ අයගේ බිරිඳවරුන් දරුවන් සතුටු කරන එක ඔබ කරන්නේ මහා පුණ්‍ය කර්මයක්. ඒ පුණ්‍ය කර්මය ඉතාමත් හොඳයි තින් කරන්න. ඔබට ඒකේ ප්‍රතිඵල ඔබගේ දෙමව්පියන්ට, ඔබගේ දරුවන්ට, ඔබගේ බිරිඳට, ඔබගේ ජීවිතයට ඔබට ඇස් දෙකට දකින්න පුළුවන් වෙයි. ඔබ මේ සත්ක්‍රියාව හොඳයි තින් කළොත්. ඒක නිසා ඒක ඉතාමත් හොඳයි තින් කරන්න, අවංකව කරන්න. ඒ අවංක කළා මේ ප්‍රතිඵල ඔබ ජීවිතේ ජීවිත වෙන කාලෙම ඔබට ප්‍රතිඵල දකින්න පුළුවන් වෙයි. ඔබට කොච්චර ලස්සන ජීවිතයක් ගත කරන්න සබා ධර්මයෙන් ඔබට හොඳින් ආශිර්වාද කරයි. අවසාන වශයෙන් පුනරුත්ථාපන කාර්යාංශයේ සියලුම දෙනාට, එයාගේ පවුල්වලට, අපේ පුනරුත්ථාපන ලාභීන්ට, එයාගේ පවුල්වලට මේ ලබන්නා වූ 2023 වර්ෂය ඉතාමත් වාසනාවන්ත, සාමය, සතුට, සම්පත පිරුණු, තමන් බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක, ඉතාමත් සාර්ථක වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාට උතුම් තෙරුවන් සරණත්, උතුම් දලදා සමිඳුගේ පිහිටත්, උතුම් ජයශ්‍රී මා බෝ සමිඳුන්ගේ පිහිටත්, ඔබ විශ්වාස කරන, ඔබ අදහන ඔබගේ සියලු දෙවිවරුන්ගේ පිහිට ආශිර්වාදය නොමදව ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.